සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ගවේෂී මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අද බලමු අපි වෘත්තයක පරිමිතිය. නැත්තම් 25R කොහොමද එන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපි මේ පරිධිය එහෙම නැත්තම් පරිමිතිය C කියලා ගමු. එතකොට විස්කම්භය D කියලා ගමු. දන්නවද දෙයක්? ඕනෑම වෘත්තයක පරිමිතිය විස්කම්භයෙන් බෙදුවහම එන්නේ නියත අගයක්. ඒ කියන්නේ කුඩා වෘත්තයක් වේවා විශාල වෘත්තයක් වේවා ඒකේ ප්‍රමාණය අදාළ නැහැ. පරිමිතිය විස්කම්භයෙන් බෙදුවහම එන්නේ නියත අගයක්. මෙන්න මේක 22 බෙදීම 7යි. එතකොට මේ 22 බෙදීම 7 ග්‍රීක හෝඩියේ පයි කියන අගයට සමාන කරලා තියෙනවා. එතකොට C බෙදීම D සමානයි 5 කියලා අපිට ගන්න පුළුවන්. 22 බෙදීම 7 කියලා ගන්නවා. ඒක ආසන්න වශයෙන් සමාන කරනවා 3.14ට. අපි දැන් කියවනේ C බෙදීම D සමානයි 5 කියලා. D එහා පැත්තට ගෙනියනවා. එතකොට C සමානයි 5D වෙනවා. D කියන අගය දන්නවා අපි විස්කම්භය කියලා. අරේ දෙගුණය තමයි විස්කම්භය වෙන්නේ. එතකොට D සමානයි 2R. D වෙනුවට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් 2R කියන D සමානයි 5 2R. මේක අපි කියනවා C සමානයි 25R කියලා. මෙන්න මෙහෙම තමයි වෘත්තයක පරිමිතිය හැදෙන්නේ. ඉතින් දැනගෙන හිටියද කලින් මෙන්න මෙහෙම වෙලා තමයි හැදෙන්නේ කියලා. මේක අපේ 7 වසරේ හරි 8 වසරේ හරි පාඩමක් මට මතක හැටියට. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.